හෙයා ට්‍රන්ස්ප්ලාන්ට් එකකට කොන්්ඩේ කොටට කපන්න ඕනෙමද? කොන්්ඩේ කොටට කපන්න නැතුව හෙයා ට්‍රන්ස්ප්ලාන්ටයක් කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ අපිට ලොකු ප්‍රමාණයක් අරගෙන ලොකු ප්‍රමාණයක් ලොකු ඒරියා එකකට ට්‍රන්ස්ප්ලාන්ට් කරන්නේ නැතුව අපි හිතන්නකො සෙලිබ්‍රිටි කෙනෙක්ට පොඩ්ඩ හෙයා ට්‍රන්ස්ප්ලාන්ටයක් ඇඩ් කරගන්න ඕන. එයාට මාස 3කට විතර පාරක් හෙයා ග්‍රාෆ්ස් පොඩි ප්‍රමාණයක් 100ක් 200ක් 300ක් වගේ ප්‍රමාණයක් කොණ්ඩේ කොටට කපන්න නැතුව ඒ තියෙන විදියටම අරගෙන ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන්. ඒකට යන කාලය ටිකක් වැඩි. නමුත් ඒ වුණාට ඒකට අවශ්‍ය කරන ඉක්විප්මන්ට්ස් දැන් අපි ගාව තියෙනවා. ඒකට අපි කියනවා long hair FUE, non shaven FUE කියලා කියනවා. long hair non shaven FUE විදියට අපිට hair grafts අරගෙන බොහොම safely transplant කරන්න පුළුවන්. එතකොට එකම දේ තියෙන්නේ අර ලොකු ඒරියා එකක් එකපාර කරන්න අමාරුයි. මොකද ඒකට යන කාලය ගොඩක් වැඩි. නමුත් මාස කිහිපයකට පාරක් අපිට ඒක ටික ටික ඇඩ් කරගෙන තමන්ගේ ඒරියා එක රිප්ලේස් කරගන්න පුළුවන් ඉම්ප්ලාන්ට් එකකින්. හෙයා ට්‍රන්ස්ප්ලාන්ට් එකකට කොන්්ඩේ කොටට කපන්න ඕනෙමද? කොන්්ඩේ කොටට කපන්න නැතුව හෙයා ට්‍රන්ස්ප්ලාන්ටයක් කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ අපිට ලොකු ප්‍රමාණයක් අරගෙන ලොකු ප්‍රමාණයක් ලොකු ඒරියා එකකට ට්‍රන්ස්ප්ලාන්ට් කරන්නේ නැතුව අපි හිතන්නකො සෙලිබ්‍රිටි කෙනෙක්ට පොඩ්ඩ හෙයා ට්‍රන්ස්ප්ලාන්ටයක් ඇඩ් කරගන්න ඕන. එයාට මාස 3කට විතර පාරක් හෙයා ග්‍රාෆ්ස් පොඩි ප්‍රමාණයක් 100ක් 200ක් 300ක් වගේ ප්‍රමාණයක් කොණ්ඩේ කොටට කපන්න නැතුව ඒ තියෙන විදියටම අරගෙන ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන්. ඒකට යන කාලය ටිකක් වැඩි. නමුත් ඒ වුණාට ඒකට අවශ්‍ය කරන ඉක්විප්මන්ට්ස් දැන් අපි ගාව තියෙනවා. ඒකට අපි කියනවා long hair FUE, non shaven FUE කියලා කියනවා. long hair non shaven FUE විදියට අපිට hair grafts අරගෙන බොහොම safely transplant කරන්න පුළුවන්. එතකොට එකම දේ තියෙන්නේ අර ලොකු ඒරියා එකක් එකපාර කරන්න අමාරුයි. මොකද ඒකට යන කාලය ගොඩක් වැඩි. නමුත් මාස කිහිපයකට පාරක් අපිට ඒක ටික ටික ඇඩ් කරගෙන තමන්ගේ ඒරියා එක රිප්ලේස් කරගන්න පුළුවන් ඉම්ප්ලාන්ට් එකකින්.